ආයුබෝවන් ආදරණීය බුකිය විස්තර හිතවතුනි ඔන්න අදත් බුකිය විස්තරේ මේ තියෙන තත්ත්වය සම්බන්ධයෙන් ඊටමත්ම කම්පනයන් දැනෙන ප්‍රවෘත්ති තියෙනවා. නමුත් කරන්න දෙයක් නැහැ. මේ ප්‍රවෘත්ති සියල්ලම අරගෙන ඔබ වෙතට ආවා. ඉතින් මුලින්ම ආපදා මරණ සංඛ්‍යාව 479ක් දක්වා ඉහළට කියලා ඉතින් ඒ සංඛ්‍යා සම්බන්ධයෙන් විවිධ සැක සංකාත් පහළ වෙනවා. නිවුස් හබ් වාර්තා කළ තුන ආපදා මළමිනී ගොඩ ගැහි හේතුව චක්‍රලේඛයක් වහා විසඳුමක් දෙන ලෙස මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි කියලා. ඉතින් මේ මළමිනී ගොඩ ගැහිලා ඔහේ නිකන් වල්ලන්න දෙන්න බෑ. මොකද ඒක නීතියට අනුකූල නැති නිසා. නමුත් කොත්මලේ සමහර සමූහ මිනිවලවල් වාගේ කිසිම ඒ කියන්නේ මරණ පරීක්ෂණ වාර්තාවක් හදිසි මරණ පරීක්ෂකවරයා මරණයටපත් වුණ බවට ඒ දේහයන් සම්බන්ධයෙන් නිගමනයකට ආවට පස්සේ විතරයි මරණ සාතිකයකට හිමිකම ලැබෙන්නේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දි මේ සිරුරු කොහොම මිහිදම් කළාද අපි දන්නේ නැහැ. නමුත් ඒ විදිහට ඔහේ ඉබාගාතේ සිරුරු මිහිදම් කරන්න ඉඩ ඇරියොතින් අර මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් පුංචි ගණන් තියාගන්න නම් හැකියාවක් තියෙන්න පුළුවන්. සමහර විට එහෙම වුණාවක් තියෙනවද දන්නේ නැහැ. BBC නිවුස් වාර්තා කළ දුන්නා දිත්වා සුලි කුණාටුවෙන් බැටකෑ ප්‍රදේශවලට හෙටින් පසු තවත් අවදානමක් මේ ඊයේ ප්‍රවෘත්ති වාර්තා වෙලා තිබුණේ. අවදානම් ප්‍රදේශ මොනවද කියලා. හේතුව ඊශාන දිග මෝසම් තත්වය සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය වෙන්නේ අද දවසේ ඉඳලා. නමුත් 10 වෙනිදා විතර ඉඳලා තමයි වැඩිපුර වර්ෂාපතන වැඩියෙන් මේ ලැබෙන්න පටන් ගන්නෙ. මෙම තත්වය උතුරු මැද නැගෙනහිර මධ්‍යම හා ඌව වාගේ පළාත්වලට බලපානවා. ඉතින් නමුත් දෙසැම්බර් 9 විතර පස්සේ මිලිමීටර් 100ක් මූ වැසි අපේක්ෂා කරන්න පුළුවන් තත්ත්වකුත් තියෙනවා. ඉතින් ජනපති අනුරගේ උපදේශකවරුන්ගේ සංසදයෙන් තමයි මෙම ප්‍රවෘත්තිය ෂෙයා කරලා තිබුණේ. ඉතින් අද දෙරණ වාර්තා කරලා තිබුණා spill gates of කලාවැව opened. Residents in downstream areas urged to remain vigilant. ඒ අනුව කලාවැව නැවතවතාවක් වාන්දුරට විවෘත කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට පසු ප්‍රදේශවල පහළ ප්‍රදේශවල ඉන්න අය විමසිලිමත් වෙන්න කියලායි ඉල්ලීම් කරලා තියෙන්නේ. පැතුම් තිලකසිරි අද පස්වරු එකෙන් පසු ප්‍රදේශ රැසකට වැසි මේ ඊශාන දිග මෝසම ක්‍රියාත්මක සක්‍රිය වීමේ තත්ත්වය. ඉතින් ITN වාර්තා කරලා තිබුණා එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ සිට ආපදා ආධාර රැගත් සිව්වන ගුවන් යානය දිවයිනට අවයි කියලා. ඉතින් විශේෂයෙන්ම ඉංජිනේරු කටයුතු සඳහා ආදී ලෙස විවිධ ආධාර ලැබෙමින් පවතිනවා. ඉතින් මේ ආධාර ටිකටත් ඔය මොකක් හරි දරුවක් ගහගෙන එහෙම බෙදා ගන්න පුළුවන් ඉතින් කලබලයක් නැතුව හිමීට ඒවා කරගන්නකෝ. චීන රතු කුරුසෙන් ශ්‍රී ලංකා රතු කුරුසයට ඩොලර් ලක්ෂයක් ප්‍රදානයක් කරලා තියෙනවා. ඉතින් ඒක ආණ්ඩුවට කලින් නැත්තේ අය දන්නේ නැහැ. කොහොම රතු කුරුසයට තමයි දීලා තියෙන හිරු නිවුස් තමයි වාර්තා කළේ. චතුරාල් 20 ආපදා ආධාර තොගයක් රැගත් ඉන්දිය ගුවන් යානයක් දිවයිනට කියලා. මෙම ගුවන් යානයේ විශේෂයෙන්ම ඉංජිනේරු කණ්ඩායම් ඉන්නවා. ටොන් 50කට අධික මේ බරති පාලමක්. ඒ කියන්නේ තාවකාලික පාලම් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් ඉදිකිරීම් වලට අදාළව, ගමනාගමනයට අදාළව සහ සෞඛ්‍යයට අදාළව ඊට අමතරව වියලි ආහාර, ද්‍රව්‍ය, මුදා ගැනීම කටයුතු ඒ සියල්ලම සලකලා ඒ සියල්ලටම අදාළ වැදගත් ආධාර තොගයක් තමයි ඉන්දියාව රැගෙන ඇවිල්ලා තිබුණේ. විපතරපත් අසල්වැසියාගේ පීටරා අසල්වැසියා බංග්ලාදේශයේනුත් ආධාර තොගයක් කරන් යානයක් එයි කියලා අද දෙරණේ වාර්තා කරලා තිබුණා. පාකිස්තාන සහනාධාර සහ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙරටට. ඉතින් ඒ ආකාරයට අපේ අසල්වාසීන් ඊටාත්ම ආදරණීය විදිහට අපිට මේ දුෂ්කර මොහොතේ එයාලට හැකි උපරිම උපකාර ආධාර සපයනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් අපිට ලැබිලා තිබුණා මේ ආසියානු කලාපයේ ආසියානු සංවර්ධන බැංකුවේ. ඒකම ජාතික ආපදා කළමනාකරන ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමට තර්ස්ටන් විද්‍යාලයෙන් රුපියල් මිලියන 3.25ක පරිත්‍යාගයක්. මේ අපේ රටේ ඉතා ධනවත් ඒ කියන්නේ රුපියල් මිලියන 10ක් 20ක් 30ක් 100ක් දුන්නත් සමහර ලාවට
account එකට දැනෙන්නේ නැති තරම් අති දැවැන්ත ධනවත් පාසල් තියෙනවා. පාසල් ළමුන් ලක්ෂ 3කට වඩා දරුවන් කුඩා දරුවන් අවතන් වෙලා ඉන්නවා. මේ වෙලාවේ මොකද්ද මේ පාසල් කරන්නෙත් කියලා උවමනාවෙන් බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඉතින් ඒ අතරේ ඉතාමත්ම කනගාටුදායක ප්‍රවෘත්තියක් හිරු නිවුස් වාර්තා කළ තුන විදුලි සේවකයෙකු නඩත්තුවකදී විදුලිය වැදී මරුට. ඒක දැකපු කාන්තාවක් අඬා වැළපෙමින් කියනවා මේ වවුලෙක් වගේ එල්ලිලා ගැහිලා බිමට වැටුණයි කියලා. ඉතින් ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක් මේ විදුලි සේවක මහත්මයාගේ ඒ කියන්නේ බණ්ඩාර මහත්මයා තමයි මේ අවාසනාවන්ත අනතුරට මුහුණ පෑවේ. අද දෙරණ සිංහල වාර්තා කළ තුන ආපදා තත්ත්වෙන් ළමුන් ලක්ෂ 3කට ආසන්න පිරිසක් පීඩාවට පත් වෙලා තියෙනවායි කියලා. ඒකම ඩේලි මිරර් cyclone ditwa cost 190 billion rupees damage to highways මහා මාර්ගවලට සිදුව ඇති මෙම සුලිකුණාටුවෙන් ඇති කළ දැවැන්ත ව්‍යසන හානිය රුපියල් බිලියන 190 ඉක්මවනවායි කියලා. ඒකම නිවුස් ෆස්ට් ditwa සුලිකුණාටුව නිසා ගංවතුරට හසු වූ කුඹුරු ඉඩම් අක්කර ගණන 2,73,000ක්. ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් තමයි ඒ නිවේදනය කරන්නේ. ඒ අතරේ මෙන්න මේ වාගේ ඉතාම සානුකම්පිත ඉල්ලීම් තියෙනවා. පොඩ්ඩක් බලන්න. නෙද්දකින් මේ වගේ වසලයෙක්ව ලංකාවේ කැබිනට් ඇමති කෙනෙක් කරගන්න තරමට ලංකාවේ මිනිස්සු ගොන් වුණානේ කියලා අමරගාමිණී එදිරිසිංහ කියනවා. ඒක නම් අදාළද නැද්ද දන්නේ නැහැ. කොහොම හරි වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ ඉල්ලීමක් තියෙනවා. මේ බලන්න අනුරාධපුරයේ අවතැන් වූ කාන්තාවන් සඳහා සනීප ආරක්ෂක තුවා පැකට් 1000ක් අවශ්‍යයි කියලා. අනේ හදවත් තියෙන මිනිස්සු කරුණා කරලා මෙන්න මේ වසන්ත සමරසිංහ අමාත්‍යතුමාට මේ සනීප ආරක්ෂක තුවා පැකට් 1000 ඉක්මනට යවන්න. එතුමගේ අතරම දෙන්න. මොකද එතුමාටම ගිහින් ඒතර බෙදන්නත් පුළුවන්. පුළුවන් නම් 1001ක්ම යවන්න. මොකද Tamanට ඒ කියන්නේ තවත් ඇඳ ගන්න ඕනුනොත් එහෙම. හරිද? ඒකම කරුණා කරලා අමතක කරන්න එපා. අර චතුරංග සර් එයත් ඉල්ලුවේ චිත්‍රපොත් 35යි පාට පැන්සල් පෙට්ටි 35යි. අනේ ඒකත් යවන්න. ඒවා යවන්න නැත්තම් හදවත් නැහැ. උඹලට කිසිම හෘද සාක්ෂියක් නැති මිනිස්සු වෙනවා. කරුණා කරලා මේ වගේ දේවල් යවන්න හොඳේ. හරිද? අන්න එහෙමනේ මේ මිනිස්සුන්ට උදව් කරන්න තියෙන්නේ. ඇන්ටා පොඩියුම් වගේ කියලා යුද ටැංකියක නැගී හඳුන්නෙtti. ඉතින් අර මේ නැගිටින පැත්තට ගියේ එක හෙලිකොප්ටරෙන් උඩින් ගියා. යුද ටැංකියේ බිමින් ගියා. තව බෝට්ටුවක මූද යන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ වෙලාවට ඒ වගේ ඉතින් Tamanට චූටි කාලේ එහෙම කරගන්න බැරි වෙච්ච දේවල් කරගන්න එකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් ගිහිල්ලා කටාරින් නැතුව හිටියොත් තමයි හොඳ. මල් වතු ඔය මෙහෙන් ගලනවා. එහෙම නැත්තම් දකුණට මේ දේපල හානි වුන්නේ නැහනේ සුනාමිය ආවට. හරිද? මේ වාගේ විකාර කියවන එක නවත්තලා ඔය ඕන විනෝදයක් ගත්තත් කමක් නැහැ. ඉතින් හොඳ ආසයිනේ. ඉතින් ITN news මේ බලන්නකෝ මේ කතාව ආගම අනුතරේ වැටෙන වෙලාවේ කෑ ගහපු අය ආගම අනුතරේ වැටිච්ච වෙලාවේ කෑ ගහපු අය ගැන කියන්නේ. ඒ කියන්නේ ආගම අනුතරේ වැටුණාද ඔයාලගේ ආණ්ඩුව තියෙද්දි? ආගමට එහෙම ප්‍රශ්නයක් අහවා? ඒ වෙන්න බෑනේ. හරිද? ආගම අනුතරේ වැටෙන වෙලාවේ කෑ ගහපු අය ජනතාව අනුතරේ වැටුණාට පස්සේ පේන්නවත් නැහැ. ඒ කියන්නේ මේ මුන්දල නියෝජ්‍ය ආරක්ෂකයම තමයි මේ කියන්නේ. මුන්දල තමයි අර ඒ කියන්නේ දෙපොයෙන් මේ පාතාලේ ඉවර කළේ දවස් දෙකෙන් මද්‍රව්‍ය ඉවර කළේ අන්න මේ හාදය තමයි. මේ ඇමතියා. හරිද? මේ ඒ වාගේ වැදගත් කතාවක් මේ කේන්ද්‍රිකගා කියන්නේ මේක. හරිද? මේ වීඩියෝ දාන තරම් වෙලාවම හින්දා දාන්න බැරි. කරුණාකරලා හොයාගෙන බලන්න දී චේන්ජ් ඒජන්ට් තමයි මේ දාන්නේ. ජනතාව අනුතරේ වැටුනහම එක එක්කත් ඉඳලා නැහැ. මුන් තමයි හිටියේ. හරිද? අර පැනඩෝල් පැත්තේ ඉඳලා පුළුවන් විදිහට බත් ටික වතුර ටික අනේ අන්න අතන්ට මෙහෙම නැහැ කියලා මිනිස්සු ස්වේච්ඡාවෙන් ගිහිල්ලා මේ විපතේදී ආධාර කරපු එක බේරා ගැනීම කටයුතු කරපු එක හැකි සියලුම දේවල් හැම උපද්‍රවයකටම හිටිය මේ රටේ ජනතාව තමයි මේ දැකලා නැත්තේ. මේ කියාගෙන එන්න හදන්නේ මොකද්ද? මේ ඔක්කොම කලේ අපේ මේ අර සතුතරුව කියලානේ මේ කියා ගන්න හදන්නේ. මේ තරම් පහලකට වැටෙන්න පුළුවන්ද මේ වාගේ අසමජ්ජාති කතා කියන්න පුළුවන්? ඇයි මේ රටේ මිනිස්සු වෙහෙසුණා දැක්කේ නැද්ද? මේ තරම් දුරක් මේ රට අරගෙන ආවේ මේ ව්‍යසනය ඇතුලේ. මේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙච්ච හැම ප්‍රදේශයකම හැම තරුණ තරුණියක් මේ අම්මෙක් මේ තාත්තෙක් ඒ පිරිස් නේද? අනිත්‍යව මොකද්ද කළේ? පෑඩ් පැකට් 1000ක් මට එවන්න, චිත්‍රපොත් 35ක් එවන්න කියන එකද මේ මිනිසුන් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙන විදිය? මේ බලන්නකෝ මේ මීට අදාළවම චතුරා අල්විස්
පුංචි දරු පැටවුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩේ කළා ගියා. රඟන්නත් ඕනේ මහත්වරුනි. ඒකයි ප්‍රශ්නේ. මාතර එවුන් ආවා, ගේම ගැහුවා, ගියා. හරිද? හෙට උනත් ඉස්කෝලේ පටන් ගන්න පුළුවන් දැන් කියලා මේ මාතර එවුන් ටික එහෙම මේ අර සතුටරු එනි මේ හින්දාත් දැන් නෑ දකින්න නැත්තේ. අනිත් එක ආගමට ප්‍රශ්නයක් වුණාම කට්ටිය හිටියලු. ඇයි ස්වාමින් වහන්සේලා දකුණේ ලොරි 500 විතර අරගෙන පුරෝගෙන මේ බඩු අරගෙන ආව දැක්කේ නෑ. මුන්නම් මරු බඩුනේ. මේ බලන්නකෝ මෙන්න ඉතින් කතාව. newsub.lk විපතටපත් වූ ප්‍රදේශවල පක්ෂ සමාජිකයන් දැවැන්ත කැපකිරීමක් සිදු කරනවා. කෑම බීම දෙන්නේ සහන සේවා සංවිධානය කරන්නේ පක්ෂ අරමුදලෙන් විජිත හේරත්. මේ newsub.lk තමයි වාර්තා කරන්නේ එහෙම කතාවක්. දැන් මෙන්න මේ සීල් එක ගහගන්න ඕනේ. දැන් ওই විදේශයන් වල එන ඔක්කොම ආධාර ටිකත් පුළුවන් තරම් තරුව print කරන ගහගනිලා. හරිද? ව්‍යසනයේ බ්ලේච්ච මේ භාවිතය පෙන්නහල්ලා. ඔච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් සනාමාහෝ පැලවත්තෙන් නැතුව පාර්ලිමේන්තුවෙන් බලය ක්‍රියාත්මක කරන්න රනිල්ගෙන් උපදෙස් කියලා. එහෙම බෑනේ පැලවත්තෙන් කරගත්තොත් මේ අපි මාර වැඩෝ කියලා කියාගන්න තියෙන උවමනාව සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. newsub.lk සුනාමිය ආවට මහින්දර බැන්නේ නෑනේ. 2016 ගම් වතුරට රනිල්ට බැන්නේ නෑනේ. කුණාටු ආවට අපිට වරින්න එපා. නජිත් කියන්නේ මේ රැවුල කාරකෝගෙන හිටියට හරි හුරතල් කතා කියන මිනිස්සු නේද? අනේ බනින්න එපා. ඇඬි. ඒකයි යසස් ඩි සිල්වා police instructed to use emergency regulations to arrest those insulting president. හරිද? ජනාධිපතිවරයාට අපහාස කරන කට්ටියට හදිසි නීති යටතේ මේ අත්අඩංගුවට ගැනීම කරන්නයි කියලා පොලිසියට මේ දැවැන්ත පොරක්. හරිද? දැවැන්ත මාර අතිදක්ෂ නීතිඥ මහත්තයා ඉන්නේ. අර සමහරව පඩිපෙළේ මේ නීතිඥ කතා හැම කියනවා ඒ මෙතුමන්ට නෙමෙයි වෙන්න ඇති. හරිද? මාරු කතා. මිනිස්සුන්ව බය කරලා මේ වෙලාවේ මොකද දැන්නේ මේ අර සතුටරු එහෙම එළියට බහින්නේ. ඒකින්ද ඊට එරෙහිව මතුවෙන කතා සහ ඊට පෙර හැසිරීම් ගැන එහෙම පොඩ්ඩක් බියවද්දලා රට මේ සලිත කරවලා තියාගන්න මේ අර මතුගම ඉන්නේ මේ කවුද මේ පාතාල නායකයා. අරවා මේවා ලබ්බවල් කීපෙවුන් උන් අල්ලගන්න බැරි වෙච්ච කැහුට්ටෝ නිකන් එනවා කයිවාරු ගහන්න සමහර පඬිතයෝ වගේ. තමන් එක්ක ගිහිල්ලා පාස්පෝර්ට් 17ක් අරගෙන මේ ගිය හොරාව අල්ලගන්න බැරුණා අද වෙනකන්. අනේ මේ මිනිස්සුන්ට කෙලින්න හදිසි නීතිය පාවිච්චි කරන්න එන්න හදනවා. අනේ මාරු බඩු නිමුන්. හරිද? හදිසි නීති රෙගුලාසි වලට අනුව අසත්‍ය ප්‍රචාර 57ක් ගැන CID විමර්ශන ඔන්න. හරිද? අසත්‍ය ප්‍රකාශ වැඩියෙන්ම කලේ කවුද? අසත්‍ය ප්‍රකාශ. අර පවුන් අනුවේ මේ මාළේ අහවල් රොකට්ටුව එතකොට උගන්ඩා සල්ලි මේ එතකොට මේ සල්ෆියුරික් හදන එක දිස්ත්‍රික්කයේ රට ගොඩ දාන්න IMF එකට පයින් ගහලා පන්නන්නේ. ඔය වාගේ අසත්‍ය ප්‍රචාර කවුද බං කලේ? අන්න උන්ට විරුද්ධව මුකුත් කරන්නේ නැද්ද? අසත්‍ය ප්‍රචාර දිනුකරංජන් ජනාධිපතිට මඩ ගහන අය ගමේ മന്ത്രി ළඟට යන්න කලින් හදිසි නීතියෙන් අල්ලන්න. හරිද? අන්න ඒ තත්ත්වෙට වෙන්නේ නැති මේ එන්න හදන්නේ. ඇමති සුනිල් වටගලගෙන් පොලිසියට උපදෙස් කියලා. ජනපති අනුරගේ උපදේශකවරුන්ගේ සංසදය වටගලව පේන්නේ හිට්ලර් වගේද ජෝකර් වගේද කියලා අහනවා. චමුත්ත වටගලසට කියපු ඉතා පහත් කතාව කියලා. මේ බලන්න දිවයින පුවත් වාර්තාව හදිසි නීති රෙගුලාසි කෙලින්ම අතට ගන්න. ඇත්තට ඔයාලට අතට ගන්න වෙනින් මොකක් නැද්ද? අතට ගන්න කෙලින්ම ගන්නකො අතට. අර අරුන් අල්ල ගන්න අතට අල්ල ගන්න බෑ. මේක තමයි කෙලින්ම අතට ගන්න තියෙන්නේ මේ මුන්ට. අනේ මරු ජෝකර්ලා ඔයි මේ. හරිද? අරවිද හබක්කල ජෙප්පු කලින් කරපු කතා ෂෙයාර් කරපු උන්ට හොඳ වැඩේ. අසත්‍ය ප්‍රචාර කරන උන්ව හිරේ දානවලු කියලා මුන් කලින් කියපු ඕන කතාවක් කරගෙන දැන් දාන්න තනි අසත්‍ය ප්‍රචාරනේ. හරිද? ඉදිරියේදී ජනාධිපතිවරයාම මේ ව්‍යසන තත්ත්ව ගැන ඉස්සර කියපු ඒවයි සහ දැන් මේ කියන ඒවා එකට පෙළ ගහලා තියෙනවා අත්‍යවශ්‍ය ඉතා වැදගත්ම වීඩියෝ කිහිපයක්. හරිද? සුභාෂිනී විෆ්ල මංකොල්ලකා සංදර්ශන දාන රතුතරුවයි ප්‍රාදේශීය മന്ത്രിවරුයි බේරා ගන්න වටගලටයි විජේ බාලටයි වෙනම පොලිසියක් ඕන වෙනවා කියලා මතක් කරලා තියාගන්න. ඔය හුරතල් වල ඉන්නම් නිකම් පොරවල් වෙන්න හදන්න එපා. නිකන් චණ්ඩි වෙන්න මේ ඉමර්ජන්සි රෙගියුලේෂන්ස් දාගෙන 30 වෙනිදා ජාතිය අමතලා ඔහෙලගේ මේ පක්ෂ නායකයා ජනාධිපතිවරයා මොකද්ද කිව්වේ?
මේවා වෙනි මර්ධන කිසි කටයුත්තකට පාවිච්චි කරන්න නෙමෙයි මේක දැම්මේ කියලා. හරිද? දැන් මොකාටද මේ එන්න හදන්නේ? මෙච්චර කාලයක් මෙච්චර දවසක් වැඩ කළා මහන්සි වෙලා මේ රටේ හැම මේ ව්‍යසනය මේ තරම් දුරට කළමනාකරණය කරපු ස්වේච්ඡාවෙන් ආපු අනිකුන් උඩ බලන් ඉද්දි අන්න ඒ මිනිස්සුන්ට කෙලින්න හදන්නේ. ජානක අධිකාරී නයිදරන කලාවේ නිවසට උඩින් ඩ්‍රෝන උස්සන් හිටිය පැය 24ක්. මිනිස්සු ගහගෙන යනවා පෙන්නන්න. දිලිත් චතුර කලිදු ඩිස්ගස්ටිං කියලා. හරිම පිළිකුල් සහගතයි කියලා. නයිදරන කලාවේ මේ ඩ්‍රෝන උස්සගෙන හිටියේ මේ මිනිස්සු ගහගෙන යනවා පෙන්නන්නලු. ඇයි දැන් ඩිස්ගස්ටිං නැද්ද ජානක අධිකාරී සහෝ? අර මේ වහලයක් උඩ මිනිස්සු ඉන්න එක ගැන මුලින්ම දැනගන්නේ පාර්ලිමේන්තුවේ අජිත් පී පෙරේරා කියනකම් නොදැන හිටපු තොපිලට මේ ආණ්ඩුවට ඩිස්ගස්ටිං නැද්ද? අනිත් එක අර මේ මෙහෙයුම දිහා අර මේ ලස්සනට ෂෝක් එකට මේ ජනාධිපති මන්දිරයට වෙලා නැත්නම් කාර්යාලයට වෙලා ටීවී එකෙන් බලාගෙන තිරෙන් බලාගෙන උපදෙස් දුන්නයි කිව්වේ. අන්න ඒ උපදෙස් දෙදී ඉන්න ඒක ඩිස්ගස්ටිං නෑ ඒව දැක්කහම මරු බඩු තව පොඩ්ඩෙන් වහලා නෙමේ උන් ටික ගිලිලා යනකම් නොදන්න ආණ්ඩුව. හරිද? හොඳ වෙලාවට අර මිනිස්සු පාර්ලිමේන්තුවේ හරි ඒක දැනගෙන කිව්වේ. එතකන් එකෙක් දන්නේ නැහැ. ඒවා ඩිස්ගස්ටිං නෑ නේ. ගාමිණී අල්විස් දෙරණයි අජිත් පෙරේරායි නැත්තම් කලාවේවේ මරණ 60 වුණා. හරිද? අම්මෝ කිය වැළපෙන්න තිබ්බා. හරිද? අන්න ඒ අඩු ගානේ එහෙම හරි දැනගත්ත එක ගැන ඩිස්ගස්ටිං ලබ්බ තමා. හරිද? මේ දෙරණයි අනිකුත් මාධ්‍ය ආයතනයි සිරස ඔය සියල්ල කරන සේවය කොච්චර මේ විශාල මෙහෙවරක්ද? ඔවුන් විසින් අනුතුරු ඇඟවීම් කරලා මිනිස්සු කොයිතරම් ඉවත් වුණාද? මේ තක්කඩි ආණ්ඩුව අහවල් ලබ්බද කළේ මේ මුල් අවස්ථාවල. දුමිත්‍රි ලියාෂා හේරත් ඩෝබි කෙනෙක්ගෙන් අහන්නකෝ මේ කාලගුණානාවය කිය BBC එකේ කලින් කිව්ව නේද කියලා. බැනගෙන ගිහින් BBC එකටත් බනිනවා. BBC එක උනත් නේද? යාළගේ රටවල් වල ප්‍රශ්න බලාගත්තා නේ ඉවරනේ. ලංකාවේ මේ දේවල් වලට මගුලක් කතා කරන්නේ. එහෙම මේ BBC එකෙන් මේක නොකිය හිටියානම් මේ අපි දන්නේම නැහැ කියාගෙන හින්ද තිබ්බනේ. මුංගේ මේ බැරියාව වහගන්න විදිහක් නැති කලානේ මේ BBC. හැබැයි ඉතින් ඉංග්‍රීසි බැරියවුන් තාම ආණ්ඩුව කියන්නේ ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් බලන්න newsfirst.lk ඒ විකෘති සහගත ප්‍රවෘත්තිය නිසා ඒක රසකර කර කියන්න ඔබට අවස්ථාව ලැබුණලු. මේ මොකක්ද දන්නවද විකෘති සහගත ප්‍රවෘත්තිය? මේ පහුගිය 12 වෙනිදා ඒ කියන්නේ එක දිගට පටලවලා වෙන කතන්දරයක් කරන්න හදන්න කරපු උත්සාහයක්. ඒකෙන් කියන්න හැදුවා 12 වෙනිදා පණිවිඩය ලැබුණා. ක්‍රියාකාරී වුණේ නැහැ කියලා. මේක පට්ටපල් බොරුවක්. දැන් මේක ගෙනල්ලා කටේ උලන්න ඕනෙත් දන්නේ නැහැ මේ නිවේදනේ. මොකාගේ හරි නැත්තම් මුන්ට අපි දැක්කේ නැහැ. නැත්තම් ඇවිදින් කිව්වත් මට ඇහුන්නේ නැහැ. ඇහෙන්න කියන්න එපා. ඔයාලා කියලා නැහනේ. දැන් මේ 12 වෙනිදා දෙරණ මේ රටේ රූපවාහිනාලිකාවක යම්කිසි විකාශයක මේක කියනවා නම් ඒක අවම දැනගැනීමේ යුතුයකමක් මේ රජයට නැද්ද? මොනවද මේ රජය කියන්නේ? මේ බලන්නකෝ දැන් 12 වෙනිදා ගැන සිරස මෙහෙම හොදන්න හදද්දී ඊට වඩා ගොඩක් ඉදිරියෙන් නේද මේ ජාතික රූපවාහිනිය ඉන්නේ කියලා. මේ බලන්න. මේ ඇමතිව ප්‍රශ්න කරන විදිය ජාතික රූපවාහිනිය. ඇමති ආපදාව ගැන නොවැම්බර් 12 9 කිව්වා කියලා ඇතැම් මාධ්‍ය බොරු කිව්වා. මේ ඇමති කියන්නේ. එතකොට මාධ්‍යවේදී අහනවා නෑ. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හරියටම කිව්වා නොවැම්බර් 12 සිට ඉදිරියට කියලා. හරිද? එතකොට ඇමති ඉර වෙලා කියනවා 25 වෙනකොට ආපදාව ගැන තොරතුරක් ආවා. ජනපති මැදිහත් වෙලා හලාවත රෝහලේ සියලු රෝගීන් වහාම ඉවත් කරන්න කියලා උපදෙස් දුන්නා. මාධ්‍යවේදියා උපදෙස් දුන්නා නම් දල ගැල්මට අහුවෙලා අර සීලයින් බෝතල් උස්සගෙන මේ ලෙඩ්ඩු මේ කරවටක් ගිහලා ඇයි එහෙම රෝහල ඉවත් කරන්න රෝගීන් එහාට මෙහාට ගෙනියන්න සිද්ධ වුණේ කියලා අහනවා. නෑ එහෙම නෙමෙයි ඉතින්. මේක මම උදාහරණයකට ගත්තේ මේකෙම විතරක් එල්ලිලා ඉන්න ඕනේ නෑ. හලාවත නෑ හලාවත එකෙන්ම බලමුකෝ. ඒකම ප්‍රමාණවත්නේ මේ පෙර සූදානම ගැන තේරුම් ගන්න කියලා හැම අන්න එහෙමයි ප්‍රශ්න කරන්නේ. මාධ්‍යවේදීන් ඉදිරියේ අන්තාසරණ වූ රාජ්‍ය පරිපාලන ඇමති චන්දන මේ මම පුත්තල මේජිම අපිට මාර උපදෙස් දීලා තියෙන්නේ. හරිද? දැන් 12 වෙනිදා එක ගැන හිර වෙන ලස්සන. හරිද? මේ බයිලන්තෙන් තමයි මේ වීඩියෝ ගේන්නේ පාපිස්සා කානවා කියලා. අන්න ඒ වීඩියෝවයි ඒකම ජාත්‍යන්තර මාධ්‍ය. හරිද? මේ වාර්තා කරන විදිහ මේ Sky News එක ඒකේ කියනවා මේ රටේ රජය මේ රටේ ජනාධිපතිවරයා කොහොමද කටයුතු කරලා තියෙන්නේ මේ කලමනා මේ ආපදා අවස්ථාවේ කොයිතරම් සාපරාධී වගකීමක් පැවරෙන ගතියක් තියෙනවද නැද්ද කියලා මෙන්න මේක බැලුවනම් තේරෙනවා. අසේල සංජීව තමයි ෂෙයා කරන්නේ ලංකාවේ ආපදාව ලෝකෙට වාර්තා කළ හැටි.
එහිදී ඔහු කියනවා බිලියන 11කට ආසන්න නරඹන්නන් පිරිසක් ඉන්නා ස්කයි නිවුස් විකාශයේ ලංකාවේ ආපදාව ලෝකයට වාර්තා කළ හැටි. ඒකෙදි කියනවා මේ දැන් ඉන්න වර්තමාන ජනාධිපතිවරයා ඔහු එන්න කලින් මේ අනතුරු ඇඟවීම් සිස්ටම් අරෝ මේවා දත්ත මේ ෆෝකාස්ට් අන්න ඒවා ගැන එහෙම ඒවා මතයි පදනම් වෙන්න ඕනේ කියලා කියාගෙන ආපු කෙනෙක්. ඇවිල්ලා එයාම ඉද්දි ඔහු මේ වෙලාවේ බලයේ සිටියත් වෙනත් දේශපාලන කරුණු තමයි දැන් මතුවලා තියෙන්නේ. මාර වැඩේ උනේ කියලා. පොඩ්ඩක් මේ වීඩියෝ දෙක බලන්නකෝ. නොවැම්බර් 12 වගේ වෙනකොට මේ තත්ත්වය පිළිබඳව අනාවැකි පළ වූ බවට සමහර සාවද්‍ය මත සමාජගත වෙමින් තිබුණා. නෑනේ. දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හරියටම කිව්වා 12 සිට ඉදිරියට කියලා එතුමාගේ වචනවලම තියෙනවා. ඔව් ඒ කියපු කාරණය සහ ඊට අමතරව නිශ්චිතව මේ තත්ත්වය පිළිබඳව වාර්තා වුණු පළවෙනි මොහොතේම ජනාධිපතිතුමා අදාළ සියලු පාර්ශව කැඳවලා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන සූදානම් වීම සඳහා පියවර ගත්තා. ඒ කවද වගේද එතුමා? ඒ වෙනකොට අපිට දැන් 25 වෙනිදා වගේ වෙනකොට මගේ මතකයේ නිවැරදි නම් 25 වෙනිදා වගේ වෙනකොට මේ තත්ත්වය පිළිබඳව යම් අදහසක් ඇවිල්ලා තිබුණා. ඒකත් එක්ක තමයි ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න කියලා දැනුම් දෙන්නේ. උදාහරණයක් හැටියට මම කියන්න කැමතියි විශේෂයෙන්ම අපට දැනුම් දුන්න මම නියෝජනය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කය හලාවත රෝහලේ සියලු රෝගීන් වහාම ඉවත් කරගන්න කියන පණිවිඩය අපට ලබා දුන්නා. ඔව්. එතකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් සමග ඇති කරගත්ත කතාබහ ඇතුලේ ඔවුන් ලබා දුන්නු තොරතුරු ඇතුලේ මේ ආපදාව වෙනදාට වඩා ඊටාම බැරෑරුම් තත්වයක් කියන එක රජයේ හැටියට තේරුම් ගත්තා. දැන් එතකොට එමෙතුමා මේ අපි දැන් කතා ආරම්භ කරමු. එමෙතුමා සේලයින් බෝතල් කරේ තියාගෙන ලෙඩ්ඩු අරගෙන ගියේ හලවත රෝහලේ ජල ගැල්මට අහු වෙලා. උපදෙස් ලබා දුන්නා නම් එතන ක්‍රියාත්මක නොවුණා නම් කොතනද වරද? ඔව් එතන තමයි අපටත් ප්‍රශ්නයක් තියෙන්නේ. අපි මේ පිළිබඳව වෙනම කතා කරමු. නමුත් අවශ්‍ය උපදෙස් අපි දීලා තිබුණා. ඒ වෙනුවෙන් අපි ඇත්තටම මේ මම කියන්නේ මේ රජයේ හැටියට ඒ ක්‍රියාවලියේදී මැදිහත් වුණා කියන කාරණේ තහවුරු කරන්න අපි මීගමුව රෝහල, මාරවිල රෝහල, ගල්ගමුව රෝහල සහ අවශ්‍ය නම් කුලියාපිටිය රෝහලත් ඒ සඳහා සූදානම් කරලා තිබුණා. අපි ඒ රෝගීන් ප්‍රවාහනය සඳහා අවශ්‍ය කරන බස් රථ පවා ලබා දීමට. ඒ කියන්නේ මෙතුමා එහෙම සූදානමක් තිබුණත් ඒ දේවල් නිසි පරිදි ක්‍රියාත්මක වුණේ නැහැ. යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ නැහැ කියලාද ඔබතුමා කියන්නේ? නෑ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණේ නැහැ කියන එකම නෙවෙයි මම මේ කියන්න හැදුවේ. අපි පියවර ගත්තා කියන එක. නෑ පියවර ගත්තා අපි දැනුවත් පියවර ගන්න සාකච්ඡා කළා. නෑ සාකච්ඡා කළා නෙමෙයි. සාකච්ඡා කළා නෙමෙයි අදාළ පාර්ශව වෙත මම මේක උදාහරණයක් කිව්වේ නිසා මේ හලාවත රෝහලේ ප්‍රශ්නය ඒකම ඇති සාකච්ඡා කරන්න නේද? Is it typical in this region, in Sri Lanka specifically, that they're good at doing that sort of thing? I mean, you said there's criticisms for the president. Is it a kind of perennial error, or is it quite specific to this current situation? Were there good warnings for this cyclone, and is the worst definitely behind us now? You know, what's quite interesting, Wilf, with this particular president, as part of his political campaign to get into office, was him telling the nation that they needed early warnings when it came to cyclones such as this, and yet that wasn't put in place. Now he's actually in power. But there is a lot of kind of clamping down on some of the public criticism as well, speculation about possible arrests for anyone that criticises the government and the work that they're trying to do. විදේශ මාධ්‍යයේදීම කියනවා මේ ජනාධිපතිවරයා බලයට එන්න කලින් මේ early warnings పూర్ව මේ අනුතුරු ඇඟවීම මේවා දිහා බලලා මේ වැඩ කරන්න ඕනේ කියලා කිව්වට ඔහු බලයට ඇවිල්ලා ඔහු ජනාධිපති වෙලා ඒ කිසිවක් සිද්ධ වුණේ නැති තත්ත්වයක් තමයි පේන්නේ. ඒ වෙනුවට දැන් මේ සම්බන්ධයෙන් විවේචන කරන පිරිස්ව සිරගත කිරීමට කටයුතු කරන බවකුත් පේනවායි කියලා. අන්න තත්ත්වේ. ඉතින් ওই විදේශ මාධ්‍ය ඉතින් ගාමිණී එල්විස් කියනවා ස්පිරිතාලවල ලෙඩ්ඩු අයින් කරගන්න බැරි වෙච්ච අයගෙන් ජලාශ ගැන අහන්න එපා මෙයා. කලාවැවේ වහලේ උඩ හිටපු ඩිස්ගස්ටිං යකෝ ස්පිරිතාලේ ලෙඩ්ඩු අයින් කරගන්න බැරි වෙච්ච එක ගැන ඩිස්ගස්ටිං නෑ උඹලට නේද? විලිලැජ්ජයි යකෝ. හරි. ඉතින් දුලාන් දසනායක මාලිමා මන්ත්‍රී මහනුවර දිසාපතිගේ පුටුවේ වාඩි වෙලා සද්ද නැතුව
ඉන්න ඕනි කියලා. මොකද පොරවල් ඉතින් හරිද? මොකද හරි ලොකු ඉංජිනේරු ගියාගෙන යාවේ. මිනිහත් ඇවිල්ලා මරු ඉංජිනේරු. හරි. ආවේ මේ කියන්නේ එන්නම වෙන ඉංජිනේරු පොරක් වාගේ ආවේ. බලන්න ඕනේ මොකේ ඉංජිනේරුකම. හරි. ඉතින් මැටුවල් ලීඩර්ෂිප් ඉස්සර OIC ගේ පුටුවේ മന്ത്രി වාඩි වෙලා කියලා කෙන්ද්‍රිකාපු අය නේද මේ කියලා දිසාපති පැත්තකින් වාඩි කරවලා මාලිවා മന്ത്രി දිසාපතිතුමාගේ පුටුවේ වාඩි වෙලා කියලා මේ දිලිත් ජයවීර മന്ത്രിතුමා කියන්නේ. ඉතින් අරවින්ද හබක්කල කියනවා අම්මේ මට ලොකු වෙලා ඡන්දෙ ඉල්ලලා മന്ത്രി වෙලා ගම් වතුර එනකම් බුදියන් ඉඳලා දුවගෙන ගිහින් දිසාපතිතුමාගේ පුටුවේ වාඩි වෙන්න ඕනේ අම්මේ කියලා. හරිද? ඔන්න ලොකු වුණාම മന്ത്രി වෙලා ගම් වතුර ගලලා ඔක්කොම යනකම් බුදියගෙන ඉඳලා දුවගෙන ගිහිල්ලා ගිහින් පුතේ පුටුවේ වාඩි වෙන් එනං හොඳා. ඉතින් එහෙම නැත්තම් මෙන්න මෙහෙම හොඳ නැද්ද බලන්නකෝ. බබ්බු නලවන්න හොරතල් කරන්න එහෙම නැත්තම් මේ ගහක් ඇටි දෙගෙන කාලා දන්නේ වගේ ෆොටෝ වලට මේ පෙනී ඉඳලා රතු තරුව අහවල් එකේ ගහගෙන හරිද? එහෙමත් නැත්තම් ෆොටෝ ෂූට් එක නිකන් සංවේදී විදියට බබාලා වටේ තියාගෙන එහෙම නැත්තම් මේ ආපදාවලපත් වෙච්ච කට්ටියගේ ඉස්සරහා ඉඳගෙන ෆොටෝ ගහගෙන නැත්තම් බෝට්ටුවක් අල්ලු කරලා පෑඩ් 1000ක් ඉල්ලලා අන්න ඒ වගේ එහෙම හොඳ නැද්ද බලන්නකෝ. අන්න ඒවනේ ආණ්ඩු කරනවා කියන්නේ නේද? ඔය නිකන් එක එකාට නොතේරුණාට මේ හරි ප්‍රශස්ත මිනිස්සුන්ගේ ප්‍රශස්ත වැඩපිළිවෙලක් නෙමෙයි යන්නේ. ඕවා තේරුම් ගන්නත් බුද්ධියක් ඕන ඇති. අපි වගේ උන්ට තේරෙන්නේ නැහැ. ඒ අතර මේ බලන්නකෝ මල් බාල්දියෙන් තාර දාලා පාර හදන අලුත් පුනරුද ව්‍යාපෘත ජිරිබිලිස්ත වගේ ඉන්නේ. මල් බාල්දියෙන් උයි තාර දාන්නේ. හරි. ඉතින් කුණාටුවට මොහොන දෙන්නේ ඉන්දියාවේ මෝදි 17 වෙනිදා ජලාශ හිස් කරනවලු. අපේ බූරුවා කියලා එක්කෙනෙක් පැලවත්ත කාඩරක දැම්මලා තනකොළ එල්ලෙල්ල හිටියලු. තනකොළ එල්ලෙල්ල හිටියා, අයිස් නාට්‍ය හිටියා. එතකොට රංජන් එක්ක ෆොටෝ ගැහුවා, ෂර්ට් 17ක් විතර මාරු කළා. ඉතින් ඊට වඩා මොනවද නේද? හරිද? කුණාටුවට මෝඩු දෙයිලා කොහොම හරි ඉන්දියාවේ තුන් දිනක් මිය ගියා. හරි? ජනගහනය මිලියන 76ක්. තමිල්නාඩුවේ විතරක්. අපේ මිලියන 22කට මිය ගිය ගාන තාම හරියට කියා ගන්න බැරුවයි ඉන්නේ. අනුමැට් ටින්ටින් සිල්වා හැංගිලලු ඉන්නේ. ටින්ටින් සිල්වා හැංගිලා ඉන්නේ කියලා. මැචුවල් ලීඩර්ෂිප් මේ බලන්නකො අනුර කොරෝනා කාලේ කියපු කතාව අදට අදාළ නැද්ද? මේ කොරෝනා ව්‍යසනයේ අවස්ථාවේ ව්‍යවස්ථාවට අනුව මේ අවස්ථාවේදී රටේ ව්‍යසන තත්ත්ව ප්‍රකාශයට පත් කරන්න ඕනේ. අර 2005 අප පෙරගී මේ ව්‍යසන කල්පනා කරන පනත යටතේ බව අනේ මෙයා දැනගෙන ඉඳලා ජනාධිපතිතුමා දන්නවා. මම හිතුවේ ඔක දන්නේ නැතුව ඇති කියලා. මොකද දන්න දේවල් දිහා බැලුවාම ඒ කියන්නේ සල්ෆියුරික් හදන්න දන්නවා, මේ ග්‍රැෆයිට් හදන්න දන්නවා, මිනිරන් වලින් අන්න ඒ වාගේ ඉන්දියානු මහද්වීපේ දන්නවා, ආලෝක වර්ෂ වේගෙන් එන මේ අමුතු මේ දුර මනින්න දන්නවා. ඒ වාගේ හෙන මාර දැනුමක් තියෙන මං හිතුවේ මේක දන්නේ නැතුව ඇති කියලා. බලද්දි දන්නවා. ඊට අමතරව මොකද්ද මේ කියන්නේ? මේ මහා පරිමාණ ආධාර උපකාර ඒවා එනවා. ඒ දේවල් ඔක්කොම ජාවාරම් ආණ්ඩුවේ ජාවාරම් ක්‍රියාත්මක කරගන්න බෑ මේ පනත යටතේ. මොකද මේ පනත යටතේ දැම්මහම ආපදා කළමනාකරණයට පොදු යාන්ත්‍රණයක් එනවා. ඒකට විපක්ෂ නායකයෙක් ඉන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තව විපක්ෂයේ මන්ත්‍රීවරු 5 දෙනෙක් ඉන්නවා. ඔය ආකාරයට එතකොට මුන්ට මේ ජාවාරම් කරගන්න බැරි වෙන හින්දා ආණ්ඩුවේ උන්ට මේ පනත යටතේ ආපදාව ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මේක ස්ථානිකර වංචනික ක්‍රියාවක් කියලා. එතකොට දැන් ජනාධිපතිතුමා මේ කොරෝනා වලටත් වඩා ලංකාවේ විශාලම ව්‍යසනයේ සිද්ධ වෙච්ච වෙලාවේ මේ විදිහට කරන්නේ නැත්තේ අර දැවැන්ත තොග පිටින් මේ ප්ලේන් ලෝඩ් පිටින් ආධාර උපකාර ගලාගෙන එද්දී ලෝකෙ වටෙන්ම ආධාර මුදල් එද්දී ඒ ටිකට ආණ්ඩුවේ ජාවාරම් ටික කරගන්න බැරි වෙන හින්දා දන්නේ මේ පනත යටතේ ඔබතුමා කියන විදිහටම මේ ව්‍යසන තත්ත්වය ප්‍රකාශයට පත් නොකළ නේද? මාර ජාවාරම්කාරයෝ ටිකක් නේ. දැනුත් ඒක අදාළද අනුර කියලායි අහන්නේ. ව්‍යසන කළමනාකරණ පනත. ඒ 11 වෙනි වගන්ති වෙනුව කරන්න ඕන මොකක්ද? ව්‍යසන තත්ත්වය ප්‍රකාශයට පත් කරන්න ඕන. අපේ රටේ වසංගතයක් තිබෙනවා. ලක්ෂ ගණනක් ජනතාව මේ වසංගතයට ගොදුරු වෙමින් තිබෙනවා. දහස් ගණනක් මිනිස්සු මිය යමින් තිබෙනවා. සියලු
බෙදාහැරීම් වැනි ජාලයන් කඩා වැටී තිබෙනවා. ආණ්ඩුව එක ව්‍යසන තත්ත්වයක් හැටියට දකින්නේ නැහැ. හැබැයි ඒක ව්‍යසන තත්ත්වයක් ලෙස ගැසට් කරොත් ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාවට මෙම ව්‍යසන කළමනාකරණයට මැදිහත් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ සභාපතිවරයා ජනාධිපතිවරයා, උපසභාපතිවරයා අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා නියෝජනය කරනවා. වැදගත් අමාත්‍යංශ 20ක අමාත්‍යවරු නියෝජනය කරනවා. විපක්ෂ තවත් මන්ත්‍රීවරු 5 දෙනෙක් නියෝජනය කරනවා. හැබැයි මේක කවදාවත් කරන්නේ නැහැ. එයි මෙම පනතේ 17 වෙනි වගන්තය අනුව ඒකාබද්ධ අරමුදලින් මෙම ව්‍යසනය සඳහා වියදම් කරන මුදල් මෙම සභාවේ අරමුදල කරා වියදම් කරන්න පුළුවන්. එතකොට ඇන්ටිජන් කිට් පිළිබඳ ජාවාරම්, තවත් ඖෂධ ජාවාරම්, තවත් නිරෝධායන ක්‍රියාවලිය සිද්ධ වෙන ජාවාරම් ඒ කිසිවක් කරන්න බෑ. ඊළඟ ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේ සභාව විසින් ලබාගත යම්තාක් වූ සියලු මුදල් ශ්‍රී ලංකාව තුලදී හෝ ඉන් බැහැරව ණය, පරිත්‍යාග, ත්‍යාග ප්‍රධාන වශයෙන් ලැබෙන ඔක්කොම මේ සභාවට ලැබෙනවා. ඒ නිසා ඒකපත් කරන්නේ නැහැ. ඒ අතරේ මේ බලන්නකෝ කර්මය යනු ඒ ඇඳුමයි කියලා මේ වෙලාවේ තනියම විසඳුම් හොයන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට මේ රට ගොඩනගා ගන්න හැමෝම උදව් කරන්න කියලා. හරිද? හැබැයි මේ බලන්නකෝ මේ ඒ කාලේ රනිල්ලා මෙහෙම එලවන්න ඕනේ කියලා කිව්වේ විදිය මොකද? ඇයි එලවන්න ඕනේ? එලවන්න ඕනේ මේ උත්තර දෙන්නේ ආණ්ඩුව. ටක් ගාලා උත්තර දෙන්න මේවට. හරිද? එහෙම හදිසිය තිබුණේ. ඒකම බලන්නකෝ මේ රටේ ආපදා මේ පුරෝකථනය කරන්න අවශ්‍ය තාක්ෂණික මෙවලම් වලට සල්ලි වේදම් කරන්න බැරි ආණ්ඩුව හැබැයි ප්ලේන් ගේන්නන්න අති දැවැන්ත මුදල් වේදම් කරනවා කියලා. ඉන්න එහෙම කිව්ව අනුර කුමාර දිසානායක විපක්ෂ මන්ත්‍රීතුමා කොයිතරම් සාධාරණ මිනිහෙක්ද බලන්නකෝ. කොයිතරම් උතුම් පුරුෂයෙක්ද. හරිද? හැබැයි දැන් බලන්නකෝ ඒ ටික හදලා වෙන්නදී දැන් මේ අර අවුරුදු 14ක් පරණ ඇන්ටික් ප්ලේන් එකක් ගෙනල්ලා පල්ලෙහැනුත් රටවටේ ගිනිලා විලලෙද්ද නැතුව වස්තරත් ඇන කඳුළුත් ආවා කිව්වේ. මාර ගොබ්බ රටවල් වල මෙව්වා මුන් කොහෙන්ද ආවේ? දැන් මේ කිව්ව දේද කරන්නේ? මෙන්න ඒ වගේම කයනායකලා ඒ කාලේ කියපු හැටි කිව්ව දේවල් පොඩ්ඩක් විලිලැජ්ජාවක් තියෙනවා නම් පොඩ්ඩක් බලන්නකෝ. මුන් ඇවිල්ලා කටෙන්ද නැත්තම් අනිත් මොකෙන්ද කතා කරන්නේ කියලා පොඩ්ඩක් හොයාගන්න පොඩ්ඩක් බලන්න. ප්‍රශ්නේ මොකක්ද? ප්‍රශ්නේ තෙල් නැහැ. උත්තරේ මොකද්ද ටෝකන්? රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා කියන මොකද්ද? අරබුදේ බදාමක. තව තියෙන්නේ දවසකට විතරයි තෙල් අගමැති රනිල්. ළඟට උන උත්තර. හැබැයි රනිල් මොකද කරන්නේ? අපිව දැනුවත් කරනවා. නැමෙ කෙලවන්නවා. අපි ලෑස්ති. මොකද කියන්නේ? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මොකද්ද කියන්නේ? ලෝකයේ මේ අවස්ථාවේ තියෙන හොඳම තාක්ෂණ අපි ගෙන සමත් වෙලා නැහැ. ඒ සඳහා ඒකට අවශ්‍ය වෙන කාර්ය මණ්ඩලයනේ. කෝටි 31500ක් දීලා එයාලංකයකට යා ගුවන් යාන ගේනවා. කෝටියක් දෙකක් වේදම් කරලා මේ ආයතනය ගොඩනගන්නේ. ඇයි ඒ ජීවිත අදාළ නැහැ. මහන්සියෙන් අපි මාස 6ක් වගේ ඇතුළතදී ශ්‍රී ලංකන් ගුවන් සේවයට එච්චර වටින ගුවන් යානයක් අන්තර්ජාතික ප්‍රමිතීන් වලට අයත් අපි ගුවන් යානය අරන් තිබෙනවා. දැන් කාලගුණ මහතුරු විවිධ ඒවා කියනවා. ඉතින් මෙහෙම ආයතන වහපුවාම එක පැත්තකින් හොදක් වෙනවා. මේ වන විට අපිට පැහැදිලිව පේනවා ලංකාවට ගිනිකොන දිශාවෙන් හැමදාම ඉතින් තියෙන බෙන්ගාල බොක්ක. ඒතර බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹෙන ගතිය. ඒක අපි කියනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක් ඉස්මතු වෙලා තියෙනවා. ඒතකොට මේක දැනට අපිට හොඳට පේනවා. එහෙම ගත්තොත් වර්ෂාපතනයේ ඉහළ යෑම අනිවාර්යෙන් වෙනවා. ඒක දැනටත් අපි ප්‍රකාශ කරා. ඒ කියන්නේ 14 වෙනිදාන් පස්සේ ඒ කියන්නේ මේ හෙට අනිද්දා 14ම හරියට මොක වෙනව නෙවෙයි. නමුත් ඒ දින කීපය තුළ දැනට තියෙන වර්ෂාපතනයේ රටාව වෙනස් වෙනවා. මේකත් අපිට පේන්නේ දැනට කැළඹෙන ස්වභාවයක් තියෙනවා නම් ඉදිරි දින කීපය තුළ මට තියෙන එක්ස්පීරියන්ස් අනුව මේක අඩු පීඩන කලාප පීඩනාපාත මට්ටමට යන්න පුළුවන්. ලෝකයේ විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව විසින් මෙවැනි අනතුරක් කල්තියා අඳුරගෙන මොන ප්‍රදේශවලට වැඩිපුර වැස්ස පතිත වෙන්නේ, මොන ප්‍රදේශවලද වැඩිපුර ගම් වතුර ඇතිවීමට තරජනය තිබෙන්නේ, මේ පිළිබඳ ඕනතරම් දත්ත තොරතුරු එක්රැස් කර ගැනීමට සමත් වෙන තාක්ෂණයක් දිනු වෙලා තිබෙනවා. හැබැයි තාමත් නිසි පරිදි අපි මේ තාක්ෂණය උපයෝග කරගන්න අසමත් වී තිබෙනවා. අහස දිහා බලලා වහින්න වගේ කියන එක වැස්සට පස්සේ ගොඩක් වැස්ස වගේ කියන තත්වයකට අපේ රටපත් වී තිබෙනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 334ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 370ක් බවයි. මෙහෙමනේ වාසිපත් දෙන්නේ. ඔබ හිතනවද මෙවැනි ශේස්ත්‍රයක් ඇඟෙන් සහ කටින් මෙහෙවන්න පුළුවන්? විපක්ෂ කාර්යභාරය කුමක්ද? විපක්ෂ කාර්යභාරය ආණ්ඩුව විසින් කරන අක්‍රමිකතාවයන්,
ජනතාවගේ වමනාවන් ඉටු නොකිරීම, ජනතාවගේ ජනමතයට පිටුපා කටයුතු කිරීම කියන ආදී මතුකොට ආණ්ඩුවට බලපෑම් කිරීම.